මුලින්ම මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා Google Chrome හරහා XM site එකට login වෙන්න කොහොමද කියලා. ඒ කියන්නේ Google Chrome හරි නැත්නම් වෙනත් browser එකක් කරා හරි තමන්ගේ XM account එක login වෙන්න කොහොමද කියලා. මෙහෙමයි login වෙන්නේ. මේ අපිට XM app එක ඕනේ නැහැ. දැන් ගොඩක් කට්ටිය අහනවා XM app එක download කරන්න කියලා. කෙටියෙන්ම කිව්වොත් XM app එක අපිට කිසිම දෙයකට උමනා වෙන්නේ නැහැ. ඒ නිසා අපි XM app එක download කරන්න ඕනේ නැහැ. XM වලට සම්බන්ධ වෙච්ච අලුත් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ කොහොමද තමන්ගේ XM account එකට ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් හරහා login වෙන්නේ කොහොමද කියලා. දැන් ඕනම කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙනවා Google Chrome කියන බ්‍රවුසර් එක. එහෙම නැත්නම් Google කියන මේ app එක. Google කියන app එක තියෙනවා නැත්නම් Google Chrome කියන බ්‍රවුසර් එක තියෙනවා. අර හැමෝගෙම ෆෝන් එකේ මේක තියෙන නිසා මම මේකෙන් කියලා දෙන්නම්. නැත්නම් ඕනම බ්‍රවුසර් එකක් කරා පුළුවන්. හොඳේ. දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන වෙනත් ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන වෙනත් බ්‍රවුසර් එකක් නම් ඒකෙන් පුළුවන් උලන්නේ නැහැ. මම මේ අර මගේ ෆෝන් එකේ තියෙන Google Chrome. ඒ නිසා මම Google Chrome එකෙන් කොහොමද XM site එකට ඒ කියන්නේ තමන්ගේ XM account එක login කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙහෙමයි login වෙන්නේ. මෙහෙමයි login වෙන්නේ. ඉස්සලාම තමන් ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට යන්න. ඒ කියන්නේ මම යන්නේ Google Chrome එකට. ගිහින් ඊට පස්සේ එතන උඩම type කරලා xm.com login කියලා. type කරලා මේ ඒක search දෙන්න. xm.com login කියන එක type කරලා search දීලා ඊට පස්සේ මෙතන මේ යට තියෙනවා login කියලා. අන්න එක touch කරන්න. ඊට පස්සේ ඒක touch කරලා මෙන්න මෙහෙම පිටුවක් තමයි එන්නේ. මේ ඒක touch කරාම මෙන්න මෙහෙම පිටුවක් එන්නේ. ඕනනම් භාෂාව වෙනස් කරන්න පුළුවන්. හොඳේ. මෙන්න දෙයින් භාෂාව වෙනස් කර හැකියි. මම දැන් එතන ඉංග්‍රීසි කරා. ඔයාලගේ සමහරට භාෂාව වෙනස් කරන්න එකක් නැහැ. දැන් මගේ භාෂාව වෙනස් කරන්න ආව නිසා මම එතන touch කරලා මේ භාෂාව ඉංග්‍රීසි. ඒ කියන්නේ ඉංග්‍රීසි මෙතන ඉංග්‍රීසි කියන දැම්මා. XM හදපු ඊමේල් එක දාන්න ඕනේ. XM හදපු ඊමේල් එක දාලා පාස්වර්ඩ් එක type කරලා එතන අර login කියන එක touch කරන්න දෙන්න. ඊට පස්සේ මේ වගේ මේ තමන්ගේ Gmail එකට මෙහෙම කෝඩ් එකක් ආව කරලා තියෙන්න ඇති. ඒ කෝඩ් එක මම දැන් මේ දාන්නම්. හරි මේ තමන්ගේ Gmail එකට ආපු කෝඩ් එක තමයි මෙතන මේ දැන් අර එහෙම login කියන එක touch කරාම තමන්ගේ Gmail එකට ඒ කියන්නේ තමන්ගේ XM හදද්දි දාපු Gmail එකට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. කෝඩ් එක ඒ කියන්නේ ඉලක්කම් 6ක කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. කෝඩ් එක තමයි ඒ කියන්නේ තමන්ගේ Gmail එකට මේල් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ කියලා මේ කියන්නේ here is login OTP කියලා අන්න එක මෙතන දාන්න. අන්න එක දාලා verify code කියන එක touch කරලා මේ හරි මේ මම දැන් මගේ account එක log වුණා. ඊට පස්සේ log වෙලා ගොඩක් කට්ටිය අහනවා මේ කොහොමද මේ log වුණාට පස්සේ ගොඩක් කට්ටිය අහනවා XM ID හොයාගන්නේ කොහොමද කියලා. දැන් XM ID හොයාගන්නේ මෙහෙමයි. මෙන්න එතන මේ real කියලා එකක් තියෙනවා. මම ඒක පෙන්නන්න වෙනම highlight කරලා. මෙතන ඊතල තියෙනවා. මෙන්න ඊතල touch කරන්න ඕනේ. මේ තියෙන මේ ඊතල මේ මෙන්න ඊතල පොඩි ඊතල පල්ලයට මේ තමන්ගේ XM ID එක ඉස්සරහා මෙතන මේ පුංචි ඊතල තියෙනවා. මේ තියෙන ඊතල මෙන්න ඊතලේ touch කරන්න. මෙන්න ඊතලේ touch කරාම පහළට එනවා. ඊට පස්සේ මේ තමන්ගේ XM account එක පෙන්නනවා මෙතන. මේක තමයි XM ID කියන්නේ. මේ දින XM ID එක මෙන්න එක තමයි XM ID කියන්නේ. ඉලක්කම් 9ක් හරි ඉලක්කම් 8ක් හරි තියෙන එක තමයි XM ID කියන්නේ. ඊට පස්සේ ඒතොර ඒක හරි. ඒතොර ගොඩක් මේ ඊට පස්සේ කට්ටිය අහලා තිබ්බා මේ සර්වර් එක කොහොමද හොයාගන්නේ කියලා. සර්වර් එක හොයාගන්න මෙහෙමයි. මෙන්න එතන තියෙනවා manage කියලා එකක් මේ. මෙන්න එක manage මෙන්න එතන manage කියලා තියෙනවා. මෙන්න එතන තියෙනවා manage කියලා එකක්. මෙන්න එතන මේ manage කියලා එකක් තියෙනවා. අන්න එක touch කරන්න. ඒක touch කරාම මේ මෙහෙම දෙයක් මෙහෙම පිටුවක් තමයි එන්නේ. පිටුවේ තියෙනවා account information කියලා. මේක නම් පෙන්වන්න දෙයක් නැහැ. පේනවා. ඉතින් මේ මෙන්න එක touch කරන්න. ඒක touch කරාම මේ තියෙන මේ තියෙන ඔයාගේ XM ID එකයි ඔක්කොම තියෙනවා මේ. තමන්ගේ XM ID එකයි server එකයි මේ තියෙන මේ මම ආයි වෙනම පෙන්නන්න පැහැදිලිව පේන්න. මේ තියෙන තමන්ගේ XM ID එකයි server එකයි මේ leverage එක ඔක්කොම පෙන්නනවා මේ. මේ තියෙන මේ server එක කියන්නේ මෙන්න එකට. මේ තියෙන server එක මේ MT5 14 කියන්නේ server එක. MT5 14 මේ තියෙන මේ server එක මේ. ඔක තමයි server එක. ඊට වඩා පැහැදිලිව කියන්න දෙයක් නැහැ. හරි. ඒතකොට ඒක හරි. ඊට පස්සේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ කොහොමද මේ demo account එක හදන්නේ කොහොමද කියලා. demo account එක හදන්නේ මෙන්න එහෙමයි. ඉන්න මම එකත් වෙනම කියලා දෙන්නම්. demo account එක හදන්නේ මේ මෙතන මේ ඊතරේ ටච් කරලා අර කලින් වගේ මම මෙන්න මෙතන මේ මතකනේ මෙන්න මෙතන ඊතරේ ටච් කරලා දැන් ඇත්තම කොහොමද අර XM site එක අලුත් උනා. ඒ කියන්නේ ගිය මාසේ දැන් මේ ඔක්තෝබර් මේ 2025 ඔක්තෝබර් මාසෙනේ 2025 සැප්තැම්බර් මාසේ කියන්නේ ගිය මාසේ අන්තිම. ඒ කියන්නේ දැන් තාම සතියක් වගේ වෙන්නේ.
ඒ කියන්නේ ගිය මාසේ අන්තිම, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ අන්තිම. දැන් මේ ඔක්තෝබර් මාසේ අද 5නේ. සැප්තැම්බර් මාසේ අන්තිම, ඒ කියන්නේ ගිය මාසේ අන්තිම. ඒ කියන්නේ ගිය සතිය වගේ තමයි මට මතක හැටියට. ගිය සතියේ XM සයිට් එක අලුත් වුණා. අර අප්ඩේට් සාමාන්‍ය සයිට් එක අප්ඩේට් කරනවානේ. මේක මේ පාර අප්ඩේට් එක පොඩ්ඩක් වෙනස් වෙන. අර කලින්ට වඩා වෙනස්. ඒකයි මම මේ අර වෙන වීඩියෝ කරේ ඒක කියන්නේ. මේ තියෙන මේ අර කලින් වගේ මෙන්න ඊතරේ ටච් කරන්න. මෙන්න ඊතරේ අර මේක වැඩි දෙයක් නැහැ. ඉතින් කට්ටිය ටච් කරලා, ඒ කියන්නේ කට්ටිය නිකන් මේ ඇප් එක පොඩ්ඩක් අර ඒ කියන්නේ මේ තමන්ගේ XM සයිට් එක ලොග් කරලා පොඩ්ඩක් අර එහා මෙහා බලද්දි ඉතින් වැඩේ තේරෙනවා. අමුතු වීඩියෝ කරන්න ඕනෙත් නැහැ. මම අර අලුත් අයට කියා දෙන්න තමයි අර වැඩියට මේ වීඩියෝ කරන්නේ. හරි එහෙම ටච් කරලා ඊට පස්සේ අර වගේම එනවා. ඇවිල්ලා ඊට පස්සේ මෙතන තියෙන මෙතන මේ පහලින් තියෙනවා මේ එකතු කිරීම ලකුණක් මේ ගන්න ලකුණක්. මේ තියෙන මේ පහල තියෙන එකතු කිරීම ලකුණක් මෙන්න එක මේ. අන්න එක ටච් කරන්න. ටච් කරලා ඩිමෝ account කියලා තියෙනවා. අන්න එක ටච් කරන්න. ටච් කරලා ඉතින් අර වගේ ඉස්සරහට යන තියෙන්නේ MT5 කියන තෝරලා දැන් අපි ට්‍රේඩ් කරන MT5 කියන app එකනේ. MT5 කියන app එකෙන් අපි ට්‍රේඩ් කරන්නේ MT5 නේ. ඒ නිසා ඒක ටච් කරලා ඉස්සරහට ගිහින් ඩිමෝ account එක ක්‍රියේට් කරන්න. එහෙම තමයි ඩිමෝ account එක ක්‍රියේට් කරන එක. ඉතින් ඇති දෙයක් නැහැ. මේ අමාරු නෑ. leverage එක මෙතන අර ස්ටෑන්ඩඩ් එක ලොට් ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් 1 ලොට් සමානයි ලක්ෂය එහෙම දාන්න. ස්ටෑන්ඩඩ් එක කියන්නේ ස්ටෑන්ඩඩ් කියන්නේ ඒකනේ. එහෙම දාලා කන්ටිනියු දීලා ඊට පස්සේ leverage එක 1.10 දෙන්න මේ තියෙන මේ 1.10 දීලා මේක ඒ කියන්නේ එහෙම අපි දෙන්න ඕනේ නැහැ. කෙලින්ම එතන තියනවා දීලා මෙතන කන්ටිනියු දෙන්න තියෙන. ඊට පස්සේ හරි ඩිමෝ account එක උතර හරි. එතකොට ඩිමෝ account එක සර්වර් එක බලාගන්නේ තර අර විදිහට තමයි වෙනසක් නැහැ. මෙතනට ගිහින් තමන්ගේ ඩිමෝ account එක පෙන්නයි. මේ ඩිමෝ කෙනෙක් ටච් කරලා මේ තියෙන මේ ඩිමෝ account එක මේ ඔක්කොම විස්තරي පෙන්නනවා. ඊට පස්සේ මැනේජ් කියන තැනට ගිහින් අපිට ඩිමෝ account එක විස්තර බලන්න පුළුවන්. මේ තියෙන මේ account information ගිහින් ඒක බලන්න පුළුවන්. වෙනසක් නැහැ. ඉතින් එකම දේ තමයි තියෙන්නේ. හොඳ වෙනසක් නැහැ. මේ මෙතනට ගිහින් මේ දැන් අපි මෙතන මේ වෙනසක් නැහැ. මේ ඩිමෝ account එක අපි දැන් ඉන්නේ. මැනේජ් ගිහින් මේ අපිට බලා ගන්න පුළුවන් මේ ඩිමෝ account එක විස්තර බලන්න පුළුවන්. මේ තියෙන ඩිමෝ account එක විස්තර මේ හරි එහෙමයි. ඉතින් මම හිතනවා එතන ඒ කතන්දරේ හරි කියලා. ඊට පස්සේ